අයිබෝවන් අද අපි ටිකක් ගැඹුරින් කතා කරන්න යන්නේ පරිගණක ලෝකයේ අර නොපෙනෙන එන්ජින් එක ගැන. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධති, ඔපරේටිං සිස්ටම්ස් ගැන. ඔව් ඇත්තටම අපි පරිගණකයක් ඔන් කරපු වෙලාවෙ ඉඳන් ඔෆ් කරනකම්ම අපි කරන්නේ හැම දෙයකටම වගේ පදනම වෙන්නේ මේ මෙහෙයුම් පද්ධතිය තමයි. ඒක හරියට අපි වයි අර පරිගණකයේ හાર્ඩ්වෙයාර් එකේ අතරේ ඉන්න කෙනෙක් වගේ නේද? හරියටම. ඒක තමයි පරිශීලකයාවයි දුඩාංගය සම්බන්ධ කරන්නේ. අපි දෙන උපවේශ අරගෙන හાર્ඩ්වෙයාර් එකට වෙලේ කරන්න කියන්නේ එයා තමයි. සම්පත් කළමනාකරණය කරනවා. සම්පත් කිව්වේ? ඒ කියන්නේ අර CPU එකේ වෙලාව, RAM එකේ ඉඩ වගේ දේවල්. ඒව හරියට බෙදලා දෙන එක. සමහරු කියනවා ඒක පරිගණකේ ආණ්ඩුව වගේ කියලා. හරි. අපිට මේ ගැන හොයන්න මූලාශ්‍ර කිහිපයක්ම හම්බුණා. ටිකක් තාක්ෂණික ගැඹුරු ලිපි වගේම පොදුවේ විස්තර තියෙන දේවලුත් තිබුණා. ඔව්. ඉතින් අපේ අදහස තමයි මේ ඔක්කොම අරගෙන මේ මෙහෙයුම් පද්ධති කියන ඒවා කොහොමද පටන් ගත්තේ? මොනවද ඇත්තටම කරන්නේ? කොහොමද අද වෙනකන් ආවේ කියලා ටිකක් විස්තරාත්මකව බලන එක. හොඳ අදහසක්. අපි එහෙනම් පටන් ගමු නේද? මොකද්ද මේකේ මූලිකම අරමුණු කියලා? ඔව්. ඒක හොඳයි. අපිට හම්බුන තොරතුරු වල පැහැදිලිව කියනවා ප්‍රධාන අරමුණු 3ක් ගැන. පළවෙනි එක තමයි මම අර කලිනුත් ටිකක් කිව්වා වගේ සම්පත් වෙන් කිරීම. ඒ කියන්නේ අර CPU වේලාව මතකයේ වගේ දේවල් බෙදන එක. හරියටම. දැන් පරිගණකයේ තියෙන සම්පත් සීමිතයිනේ. ඉතින් එක එක ඇප්ලිකේෂන් එකට ඒ කියන්නේ අපි රන් කරන ප්‍රෝග්‍රෑම්ස් වලට මේ සම්පත් සාධාරණව බෙදලා දෙන්න ඕන. එකකට විතරක් ඔක්කොම අල්ලගන්න දෙන්නේ නෑ. ඒක තේරෙනවා. හැමෝටම ඉඩ තියෙන්න ඕන වගේ. දෙවැනි එක තමයි දෘඩාංග ව්‍යුක්ත කිරීම, හાર્ඩ්වෙයාර් ඇබ්ස්ට්‍රැක්ෂන් කියන්නේ. මේක ටිකක් විතර තේරුම් ගන්න අමාරුයි වගේ පෙනුනට සරලවම කියන්නේ මෙහෙමයි. කියන්න බලන්න. දැන් හાર્ඩ්වෙයාර් එක ඇතුලේ හරිම සංකීර්ණ දේවල් නෙවෙන්නේ. භෞතික මතකය කොහොමද වැඩ කරන්නේ වගේ දේවල්. මෙහෙයුම් පද්ධතිය මේ සංකීර්ණ දේවල් ටික software හදන අයට නොපෙනෙන්න හංගනවා. ඒ කියන්නේ එයාලට පාවිච්චි කරන්න හරිම සරල ක්‍රමයක් ඉන්ටර්ෆේස් දෙකක් දෙනවා. එතකොට ප්‍රෝග්‍රෑම් ලියන්න කෙනාට අර ඇතුලේ තියෙන සංකීර්ණ දේවල් ගැන හිතන්න ඕනේ නැහැ. virtual memory වගේ දේවල්ෙන් ඇත්තටම තියනවට වඩා RAM එකක් තියෙන වගේ පෙන්නනවා. ඒක නම් හරි වැදගත් වෙන්නටි නේද ප්‍රෝග්‍රෑම් ලියන අයට. ලොකු පහසුවක්. අනිවාර්යෙන්ම. තුන්වෙනි අරමුණ තමයි පොදු සේවාවන් සැපයීම. හිතන්නකෝ network එකට connect වෙන එක, hard disk එකෙන් file එකක් කියවන එක වගේ දේවල්. ඒව නම් හැම ප්‍රෝග්‍රෑම් එකකටම වගේ ඕන වෙනවනේ. ඒකනේ. OS එක මේ වගේ පොදු සේවාවන් සැපේන නිසා හැම application එකක් හදන කෙනාම මේවා මුලින්දන් හදන්න ඕනේ නෑ. OS එකෙන් මේක කරලා දෙනවා. ඒ වගේම මේ පොදු සේවා නිසා තමයි එකම ඇප්ලිකේෂන් එකක් වෙනස් හાર્ඩ්වෙයාර් තියෙන මැෂින් වල වුණත් ලොකු වෙනසක් නැතුව දුවන්න පුළුවන් වෙන්නේ. හරිම වැදගත් කාර්යභාරයක් වගේ. ඇත්තටම OS එකේ කෝඩ් එකෙන් ලොකු කොටසක් මේ පොදු සේවා වලට යනවා කියලා තිබුණා නේද? ඔව් ඒක ඇත්ත. මොකද ඒක තමයි ඇප්ලිකේෂන්ස් වලටයි හાર્ඩ්වෙයාර් එකටයි අතරමැදි වෙලා වැඩේ කරන්නේ. හිතාගන්න පුළුවන් දැන් OS එකක් නැති කාලේ කොච්චර අමාරු වෙන්නේ නැතිද කියලා. අපි පොඩ්ඩක් ඒ කාලෙට යමුද 1940 ගණන් වන. ඒ කාලේ. ඒ කාලේ ඇත්තටම OS කියලා දෙයක් තිබ්බම නෑ. එතකොට කොහොමද වැඩ කළේ? අතින් තමයි යාන්ත්‍රික ස්විච් ඔබලා එහෙම නැත්තම් අර පන්ච් කාඩ් පත් කියන හිල් කරපු කාඩ් පත් වලින් කෙලින්ම මැෂින් ලැන්ග්වේජ් එකෙන්. ඒ කියන්නේ අර 0යි 1යි භාෂාවෙන් තමයි උපදෙස් දුන්නේ. හපොයි ඒක නම් හිතාගන්නවත් බැරි වැඩ. පොඩි වැඩක් කරන්න කොච්චර වෙලා යන්නේ නැතිද? ඇත්තම. ඊට පස්සේ 50 ගණන් වල වගේ තමයි අර batch processing කියන ක්‍රමය ආවේ. batch processing ඒ මොකද්ද? ඒකෙදි ප්‍රෝග්‍රෑම් එක ලියන කෙනා ඒක පන්ච් කාඩ් පත් වල ලියලා දෙනවා කම්පියුටර් ඔපරේටර්ට. යා එකම වගේ වැඩසටහන් කාණ්ඩ, ඒ කියන්නේ batch හදලා එකින් එක කම්පියුටරයකට දානවා. GMNAOIO කියන්නේ ඒ වගේ මුල්ම එකක්. ඒකෙන් ටිකක් වැඩ ලේසි වුණාද? කාර්යක්ෂමතාව ටිකක් වැඩි වුණා. CPU එක නිකම් ඉන්න වෙලාව අඩු වුණා. ඒ තාමත් පරිශීලකයාට කිලිම මැෂින් එකට එක්ක ඉන්ටරැක්ට් කරන්න බෑ. වැඩේ දීලා ප්‍රතිඵල එනකම් බලා ඉන්න ඕනේ. එතකොට අර එකපාර වැඩ ගොඩක් කරන කතාව ආවේ කොහොමද? ඒක තමයි ලොකු වෙනසක් උනේ. 70 ගණන් වල মালටි ප්‍රෝග්‍රෑමින් සහ ටයිම් ෂෙයාරින් ආවම. মালටි ප්‍රෝග්‍රෑමින්? ඔව්. ඒ කියන්නේ එකම වෙලාවේ ප්‍රෝග්‍රෑම්ස් කීපයක් කම්පියුටරේ මතකයේ තියාගන්නවා. එක ප්‍රෝග්‍රෑම් එකක් I/O එකක් එනකන්, ඒ කියන්නේ ඩිස්ක් එකෙන් data එනකන් වගේ බලාගෙන ඉන්න ඕන CPU එක නිකන් ඉන්නේ නැහැ. ඒ වෙලාවේ වෙන වැඩක් කරනවා. හරියටම මතකයේ තියෙන වෙන ප්‍රෝග්‍රෑම් එකක් රන් කරනවා.
ටයිම් ෂෙයාරින් වලදී තවත් දියුණු වුණා. CPU කාලය පොඩි කෑලි වලට කඩලා හැම ප්‍රෝග්‍රෑම් එකටම මාරුවෙන් මාරුවට පොඩි වෙලාවක් දෙනවා. එතකොට හැම ප්‍රෝග්‍රෑම් එකක්ම එකපාර දුවනවා වගේ අපිට පේනවා. ඒක නම් ලොකු දෙයක් වෙන්න ඇති. CTS, Multics වගේ නම් තිබුණා නේද ඒ කාලේ? ඔව් CTSS, Multics, IBM OS 360. මේවා තමයි ඒ යුගයේ වැදගත් පද්ධති. හැබැයි IBM OS 360 එක හරිම සංකීර්ණයිලු. කෝඩ් ලයින් මිලියන ගාණක්, බග් දහස් ගාණක් තිබුණා කියලාත් අපිට හම්බ වුණු තොරතුරු වල තිබුණා. මිලියන ගාලක්. එච්චර සංකීර්ණ එකක් නඩත්තු කරන එක තමාරු වෙන්නේ නැති. ඒ නිසාම වෙන්නේ නැති සැප්පර ගණන් වල ආපු Unix එච්චර ජනප්‍රිය වුණේ. ඒක ගොඩක් සරලයි. Portability, ඒ කියන්නේ එක කම්පියුටරකින් තව එකකට ලේසියෙන් ගෙනියන්න පුළුවන්කම සහ multitasking හැකියාව නිසා ඒක විප්ලවයක් වුණා. Unix හැදුවේ Bell Labs එකේ නේද? කෙන් ටොම්සන් සහ ඩෙනිස් රිචි? ඔව් එයාලා පනයි. Unix වල බලපෑම අදටත් තියෙනවා. අද තියෙන ගොඩක් OS වලට Linux, Mac OS වගේ වට Unix වල ආభాෂය ලැබිලා තියෙනවා. System V, BSD වගේ ප්‍රභේද ආවා. පස්සේ කාලෙක POSIX කියලා ස්ටෑන්ඩඩ් එකක් ආවා මේ Unix වගේ OS අතර ගැලපීම හදන්න. Minix කියලාත් එකක් තිබුණා. එකෙන් තමයි Linux වලට අදහස ආවේ කියලාත් කියවෙනවා. Unix වලින් පස්සේ තමයි මයික්‍රෝ කම්පියුටර් යුගය එන්නේ. අර පුද්ගලික පරිගණක. ඔව් 70 දශකයේ අග 80 දශකයේ මුල. එතකොට තමයි මේසයක් උඩ තියන්න පුළුවන් පරිගණක ආවේ. මුලින්ම CP/M කියලා OS එකට ජනප්‍රිය වුණා. CP/M. ඊට පස්සේ තමයි Microsoft කරලියට එන්නේ. එයාලා IBM එකට PC DOS කියලා එකක් හැදුවා. ඒක පස්සේ MS DOS වුණා. ඒක මුලින් සරල වුණත් පස්සේ Unix වලින් ලක්ෂණ අරගෙන දියුණු වුණා. හැබැයි DOS එක වැඩ කරන එකත් ටිකක් අමාරුයි නේද? කමාන්ඩ් ගහන්න එපයි. ඔව් ඒකට විසඳුම ආවේ 1984 දී Apple වයින් Macintosh ගනවම. ඒකේ තමයි අර graphical user interface GUI එක මුලින්ම සාර්ථකව ආවේ. අර mouse එකෙන් ක්ලික් කරලා වැඩ කරන එක, Windows icons, menus, pointer, WIMP කියන එකද නේද? හරියටම ඒක පරිගණක පාවිච්චි කරන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කළා. සාමාන්‍ය කෙනෙක්ට උනත් ලේසියෙන් පාවිච්චි කරන්න පුණුවන් වුණා. Mac එකේ සාර්ථකත්වය දැකලා තමයි Microsoft වලින් Windows ගෙනාවේ ආසනම 5 දී. ඔව් Windows මුල් කාලේ DOS උඩ දුවන ප්‍රෝග්‍රෑම් එකක් වගේ තිබුණේ. පස්සේ තමයි ඒක සම්පූර්ණ OS එකක් වුණේ. අර VAX VMS කියලා OS එකකිනුත් Windows වලට බලපෑමක් තිබුණා. ඒ ගැන පොඩි නීතිමය ප්‍රශ්නයක් උත් විසඳගත්තා කියලා තොරතුරක් තියෙනවා. 80 90 දශකවල තම වැදගත් දෙයක් වුණා නේද අර networking. පරිගණක එකට සම්බන්ධ කරන එක අනිවාර්යෙන්ම. එතකොට තමයි පරිගණක ජාල බිහි වුණේ. Unix වල TCP/IP වගේ ප්‍රොටෝකෝල් තිබුණ නිසා ඒක ලේසි වුණා. ජාල කළමනාකරණයටම විශේෂිත වෙච්ච network OSs එන්න ගත්තා. Novell NetWare, Windows NT වගේ. ඒත් එක්කම වගේ තමයි Linux එන්නෙත් නේද 1991 දී. ඔව් Linux Torvalds තමයි ඒක පටන් ගත්තේ. ලොකුම දේ තමයි ඒක විවෘත මූලාශ්‍ර open source වීම ඕනම කෙනෙක්ට කේතය බලන්න වෙනස් කරන්න බෙදා හරින්න පුළුවන් වුණා. ඒක නිසා ලෝකයේ පුරා ගොඩක් දෙනෙක් එකතු වෙලා Linux දියුණු කළා. ඊට පස්සේ 2000 ගණන් වල ඉඳන් එය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අද වෙද්දී ඒ දෙක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. cloud computing, virtualization වගේ දේවලුත් මේ කාලේ ආවේ නේද? ඔව් ඒවත් එක්ක data තියෙන තැන, programs දුවන තැන වගේ දේවල් ගොඩක් වෙනස් වුණා. අපේම කම්පියුටර් එකේ විතරක් නෙවෙයි අන්තර්ජාලය හරහා වෙනත් සර්වර්ස් වල දේවල් ඇක්සස් කරන එක සාමාන්‍ය දෙයක් වුණා. දැන් අලුත්ම දේ තමයි AI එකතු වෙන එක නේද? හරියටම. කෘත්‍රිම බුද්ධිය, artificial intelligence දැන් OS වලම කොටසක් වෙලා. Siri, Google Assistant, Alexa වගේ voice assistants අපි typing කරනකොට for the ඊළඟ වචනේ අනුමාන කරන එක predictive text අපිට ගැළපෙන දේවල් suggest කරන එක recommendations මේ ඔක්කොම AI නිසා තමයි OS එක දවසින් දවස බුද්ධිමත් වෙලම. හැබැයි ඒකම අර පරණ OS වර්ග තාම අවශ්‍ය තැන්වල පාරිච්චි වෙනවා කියලා සඳහන් වුණා නේද? ඔව් ඒක ඇත්ත. හැම දෙයකම අලුත් මේක හරියන්නේ නැහැ. සමහර විශේෂිත කාර්යයන් වලට පරණ ඔප්පු කරපු පද්ධති තාමත් හොඳයි. හරි. අපි දැන් ටිකක් OS එකක් අතුලට ගිහින් බලමුද? මොනවද මේකේ ප්‍රධාන කොටස් කොහොමද වැඩ කරන්නේ කියලා? හොඳයි. OS එකක හදවත වගේ තමයි kernel එක. kernel එක. ඔව් ඒක තමයි hardware එකත් එක්ක කෙලින්ම කතා කරන්නේ. memory එක manage කරන්නේ, CPU එකේ වෙලාව බෙදන්නේ, IO devices පාලනය කරන්නේ, ආරක්ෂාව බලාගන්නේ මේ ඔක්කොම kernel එකේ වගකීම්. ඒක user mode, kernel mode කියලා ආරක්ෂිත මට්ටම් දෙකක වැඩ කරනවා. ඒයි එව මට්ටම් දෙකත්.
ආරක්ෂාවට කර්නල් මෝඩ් එකේ ඉඳන් තමයි හරිම වැදගත් සංවේදී වැඩ ටික කරන්නේ. එතකොට නිකම් යූසර් ඇප්ලිකේෂන්ස් වලට කෙලින්ම හાર્ඩ්වෙයාර් එකට අත දාන්න බෑ. එක ප්‍රෝග්‍රෑම් එකක බග් එකක් නිසා මුළු සිස්ටම් එකම ක්‍රෑෂ් නොවි තියාගන්න මෑල්වෙයාර් වලින් ආරක්ෂා වෙන්න ඒක උදව් වෙනවා. හරි. එතකොට අපි ප්‍රෝග්‍රෑම් එකක් රන් කරන්න ක්ලික් කරාම මොකද වෙන්නේ? OS එක ඒ ප්‍රෝග්‍රෑම් එකට ප්‍රොසෙස් එකක් හදනවා. ඒක හරියට ප්‍රෝග්‍රෑම් එකට වැඩ කරන්න දෙන වර්ක් ස්පේස් එකක් වගේ. ඒකට මතකය වෙන් කරනවා, ප්‍රෝග්‍රෑම් එකේ කෝඩ් එක RAM එකට ලෝඩ් කරනවා. ඊට පස්සේ CPU එකට කියනවා මේක රන් කරන්න කියලා. හැම process එකටම ID එකක් තියවා කිය නේද? ඔව්. process ID එකක් තියෙනවා. ඒ වගේම ඒකේ state එකක්. ඒ කියන්නේ තත්ත්වයක් තියෙනවා. අරුතෙන්ම හදුකුවම new. CPU එක ලැබෙනකම් පොලිමේ ඉන්නකොට ready. CPU එකේ වැඩ කරනකොට running. මොකක් හරි දෙයක් එනකම් IO එකක් වගේ බලාගෙන ඉන්නකොට waiting. වැඩ ඉවර වුණාම terminated. මේ වගේ තත්ත්වයන් අතර process එක මාරු වෙනවා. මේ processes දුවන අතරේ පිටින් දේවල් වුණාම OS එක දැනගන්නේ කොහමද keyboard එක press කළාම වගේ? ඒකට තමයි interrupts තියෙන්නේ. ඒක හරියට doorbell එක වගේ. CPU එක වැඩ කර ඉන්නකොට hardware එකකින් keyboard, mouse, network card හරි software එකකින් program error, user command හරි interrupt එකක් එනවා. එතකොට CPU එක මොකද කරන්නේ? අර කර හිටපු වැඩේ පොඩ්ඩකට නවත්තලා interrupt එක ආවේ ඇයි කියලා බලන්න යනවා. ඒකට අදාළ වැඩ ටික කරලා ආයෙත් අර නතර කරපු තැන ඉඳන් වැඩේ පටන් ගන්නවා. මේක නිසා CPU එකට නිකන් බලාගෙන ඉන්න පොලිං ඕන නැහැ. කාර්යක්ෂමව වැඩ කරන්න පුරුවන්. Ctrl+C ගහලා ප්‍රෝග්‍රෑම් එකක් නවත්තන එකත් software interrupt එකක්ද? ඒ වගේ ඒවා software interrupts. Unix වගේ OS වල signals කියලා ක්‍රමයක්ත් තියෙනවා. programs අතර කතා කරන්න. වේගයෙන් data ගෙනියන්න DMA direct memory access කියලා ක්‍රමයක්ත් තියෙනවා. CPU එකට කරදර නොකර කෙලින්ම memory එකට data දාන්න. හරි. අර එකපාර programs ගොඩක් දුවනකොට මතකයේ බෙදෙන එක ගැන තව ටිකක් කතා කරමුද? memory management. ඒක හරියම වැදගත් නේද? එකක් අනිකට බාධා නොකර ඉන්න. අනිවාර්යෙන්ම මුල්ම කාලේ තිබුණේ cooperative ක්‍රමයක්. ඒ කියන්නේ programs Tamanගේ සීමාව දන්නවා. ඒකෙන් පිටපනින්නේ නැහැ කියලා OS එක විශ්වාස කරනවා. ඒක ටිකක් අවදානම් වගේ නේද? බග් එකක් තිබ්බොත්. ඒක තමයි බග් එකක් නිසා ප්‍රෝග්‍රෑම් එකක් වෙන් කරපු ඉඩට වඩා ගත්තොත් අනිත් ප්‍රෝග්‍රෑම්ස් වලට සමහර විට OS එකටම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒකයි දැන් තියෙන OS වල memory protection තියන්නේ. ඒ කොහොමද කරන්නේ? segmentation, paging වගේ ක්‍රම සහ hardware එකේ උදව් MMU memory management unit අරගෙන හැම process එකටම තමන්ගේම කියලා වෙනම address space එකක් දෙනවා. ඒක හරියට හැම process එකටම වෙනම ගෑග් දෙනවා වගේ. තමන්ගේ ගෙදරින් පිට අවසර නැති තැනකට යන්න හැදුවොත් OS එක ඒක නවත්තනවා. segmentation violation segv කියන්නේ ඒ වගේ error එකක්. එතකොට virtual memory කියන්නේ ඒකත් මේකට සම්බන්ධයි නේද? ඔව්. virtual memory කියන්නේ ඇත්තටම තියෙන RAM එකට වඩා ලොකු memory එකක් තියෙනවා වගේ මායාවක් හදන එක. මායාවක්. ඔව්. hard disk එකේ පොඩි ඉඩක් swap space తాවකාලික RAM එකක් මගේ පාවිච්චි කරනවා. වැඩසටහනක් run වෙද්දී ඒ වෙලාවට අවශ්‍යම දේවල් විතරක් RAM එකේ තියාගෙන අනිත් ඒවා අර swap space එකට දානවා. swapping. program එකට RAM එකේ නැති දත්තයක් ඕන වුණොත් page fault OS එක දන්නවා ඒක hard disk එකේ තියෙන තැන. ඒක RAM එකට ගෙනත් දෙනවා. ඒක නිසා තමයි අපිට ගොඩක් RAM එකක් නැතත් ලොකු programs run කරන්න එකපාර වැඩ ගොඩක් කරන්න පුරුවන් වෙන්නේ. හරියටම multitasking වලට virtual memory හරිම වැදගත්. තව වචන දෙකක් තියෙනවා නිතර ඇහෙන concurrency සහ threads. concurrency කියන්නේ එකම කාල පරාසයක් තුල වැඩ කීපයක් සිද්ධ වෙනවා වගේ පේන එක. අර time sharing වගේ. threads කියන්නේ process එකක් ඇතුලේ තියෙන තවත් පොඩි වැඩ කොටස් වගේ. process එකක් ඇතුලේ තව processes වගේද? processes තරම් ලොකු නෑ. light weight processes කියලාත් කියනවා. එක process එකක threads ගොඩක් තියෙන්න පුළුවන්. එයාලා process එකේ memory එක, code, data වගේ දේවල් share කරගන්නවා. හැබැයි හැම thread එකකටම Tamandema program counter එකක්, stack එකක් තියෙනවා. එතකොට thread එකක් හදන එක process එකක් හදනවට වඩා ලේසිද? ගොඩක් ලේසි. overhead එක අඩුයි. ඒ නිසා එකම program එක ඇතුලේ එකිනෙකට සම්බන්ධ වෙඩ සමාන්තරව කරන්න threads පාවිච්චි කරනවා. දැන් තියෙන OS වල තියෙන preemptive multitasking නිසා OS එකට පුළුවන් threads අතර මාරු කරන්න.
CPU කෝස් කීපයක් තියෙනවනම් threads ඇත්තටම එකම වෙලාවේ parallelism දුවවන්නත් පුළුවන්. හරි. අපි සේව් කරන දේවල් ගැන කතා කරමු. ෆයිල්ස්, ෆෝල්ඩර්ස් මේවා කොහොමද ඕගනයිස් වෙන්නේ? ඒකට ෆයිල් සිස්ටම්ස් තියෙනවා. හાર્ඩ් ඩිස්ක් එකේ SSD එකේ data තැන්පත් වෙලා තියෙන බ්ලොක්ස් විදිහටනේ. ඒක අපිට තේරෙන විදිහට ෆයිල්ස් සහ ඩිරෙක්ටරිස් ෆෝල්ඩර්ස් විදිහට පෙන්නන්නේ ෆයිල් සිස්ටම් එකෙන්. ඒකත් OS එකේ ඇබ්ස්ට්‍රැක්ෂන් එකක්. ඩිරෙක්ටරිස් කියන්නේ ෆෝල්ඩර්ස් නේ? ඔව්. ෆයිල්ස් කියන්නේ මමක් තියෙන data එකතුවක්. ඩිරෙක්ටරිස් කියන්නේ අනිත් ෆයිල්ස් හරි ඩිරෙක්ටරිස් හරි ලයිස්තුගත කරන විශේෂ ෆයිල් එකක්. absolute path මුලින් ඉඳන් පාර, relative path ඉන්න තැන ඉඳන් පාර වගේ ක්‍රම තියෙනවා ෆයිල්ස් හොයාගන්න. applications කොහොමද මේ ෆයිල්ස් එක්ක වැඩ කරන්නේ? OS එකේ system calls හරහා. ෆයිල් හදන්න, මකන්න, කියවන්න, ලියන්න මේ හැම දෙයකම system calls තියෙනවා. OS එක caching නිතර ඕන වෙර data මතකේ තියාගන්න එක, prefetching ඉස්සරහට ඕන වෙයි කියලා හිතන data කලින් ගෙන එක වගේ දේවල් කර ෆයිල් access වේගවත් කරනවා. data නෂ්ට නොවෙන්න checksums, RAID වගේ ක්‍රම ගැනත් කතා වෙනවා. device drivers ගැනත් පොඩ්ඩක් කියමුද? device drivers කියන්නේ hardware එකයි OS එකයි අතර ඉන්න පරිවර්තකයක් වගේ. දැන් එක එක වර්ගයේ disk controllers, network cards, printers තියෙනවනේ. ඒ හැම එකක් ගැනම OS එකට දැනගන්න බෑ. driver එකෙන් තමයි ඒ අදාළ hardware එක පාලනය කරන විදිය OS එකට කියලා දෙන්නේ. ඒ නිසා අලුත් hardware එකක් ආවම OS එක වෙනස් නොකර driver එක install කරලා වැඩ කරන්න පුළුවන්. හොඳයි. අපි දැන් OS එකත් එක්ක කතා කරන විදිය ගැන කතා කරමු. user interface UI. ඔව් ප්‍රධාන වර්ග දෙකයිනේ තියෙන්නේ. command line interface CLI එකයි, graphical user interface GUI එකයි. CLI එකේදී command type කරන්න ඕන. GUI එකේදී අර click කරන එක. ඔව් CLI එක power usersලා අතර තාම ජනප්‍රියයි. scripting වගේ දේවල් වලද ඒත් සාමාන්‍ය පාවිච්චයට desktop computers වලට නම් GUI එක තමයි බහුලවම තියෙන්නේ. අර WIMP Windows icons menus pointer සංකල්පය තමයි පදනම. මේ හැමදේම එක්ක ආරක්ෂාව security කියන එකත් OS එකේ ලොකු වගකීමක් වෙන්නේ නැති නේද? අනිවාර්යයෙන්ම computer security වල අර CIA triad එක කියන එක වැදගත්. confidentiality රහස්‍යභාවය, integrity නිවැරදිතාවය, availability ලබාගත හැකි බව. මේ තුනම OS එකෙන් බලා ගන්න ඕන. ඒක කරන්නේ කොහොමද? ප්‍රධානම දේ තමයි isolation. ඒ කියන්නේ වෙන් කිරීම. kernel එක, processors, virtual machines වගේ දේවල් එකිනෙකින් වෙන් කරලා ආරක්ෂිත සීමා මායිම් හදන එක. ඊට අමතරව system එක පුළුවන් තරම් සරලව තියෙන එක, program එකකට අවශ්‍යව අවම වරප්‍රසාද විතරක් දෙන එක, principle of least authority වගේ දේවල් වලින් attack surface එක අඩු කරනවා. kernel එකේ design එකත් බලපානවද? monolithic microkernel වගේ. ඔව් ඒකත් බලපානවා. ඒ වගේම C++ වලින් ලියපු OS වල buffer overflow වගේ vulnerabilities තියෙන්න පුළුවන්. OS hardening කියලා ASLR, CFI වගේ techniques පාවිච්චි කරලා ඒ අවධානම අඩු කරන්න උත්සාහ කරනවා. open source OS වල ආරක්ෂාව කොහොමද? කේතේ ඕන කෙනෙක්ට බලන්න පුළුවන් එක. හොඳද නරකද? ඒක ගැන විවිධ මත තියෙනවා. එක පැත්තකින් ගොඩක් ඇස් එක දිහා බලන නිසා vulnerabilities ඉක්මනට හොයාගන්න පුළුවන්. අනිත් පැත්තෙන් attackersලටත් කේතය බලලා පහර දෙන්න ලේසි. හැබැයි ඇන්ඩ්‍රු ටෙනන්බවුම්ගේ අය කියන්නේ කේතය හංගන එක security by obscurity හරියන ක්‍රමයක් නෙවෙයි, විවෘතභාවය සහ code review තමයි හොඳම දේ කියලා. හරිම වැදගත් කරුණු ටිකක් අපි දැන් වර්තමානයට එමු. අද වෙද්දී OS ලෝකයේ තත්ත්වය කොහොමද? කවුද මාකට් එකේ ඉස්සරහින් ඉන්නේ? දැන් වෙද්දී නම් ලෝකයේ තියෙන උපාංග වලින් වැඩිම ප්‍රතිශතයක් 46ක් විතර දුවන්නේ Android වලින්. ඒකට ප්‍රධාන හේතුව ස්මාර්ට්ෆෝන් සහ ටැබ්ලට්ස්. ඊළඟට Windows තියෙනවා 26ක් වගේ desktop laptop market එකේ යාලා තාම ප්‍රබලයි. ඊට පස්සේ Apple එකේ iOS සහ iPad OS එකටුව 8% විතර, macOS 5%යි, Linux 1% වගේ තමයි client පැත්තේ තියෙන්නේ. 1%ක්. Linux එච්චර අඩුද? client පැත්තේ. ඒ කියන්නේ desktop laptop වල. හැබැයි server පැත්ත ගත්තොත් සුපිරි පරිගණක super computers ගත්තොත් එතන Linux කමයි රජු කරන්නේ. ගොඩක් වෙලාවට command line එකකින් වැඩ කරන නිසා server වලට Linux හරිම ගැලපෙනවා. එහෙමද? හරි අපි මේ ප්‍රධාන OS ගැන තව පොඩ්ඩක් කතා කරමු. Microsoft Windows. Windows කියන්නේ Microsoft එකේ proprietary OS එකනේ. ඒ කියන්නේ කේතේ යාලට අයිති. desktop laptop වලින් දැන් server Xbox දක්වා පාවිච්චි වෙනවා. security, reliability,
compatibility තමයි එයාලගේ ප්‍රධාන ඉලක්ක. NTFS file system, ACLs වගේ දේවල් ඒකේ තියෙනවා. ලිනක්ස් ගැන Linux කියන්නේ free open source. Unix වගේ. C වලින් තමයි ගොඩක් වෙලාවට ලියලා තියෙන්නේ. හරිම flexible. පොඩි embedded system එකක ඉඳන් ලොකු super computer එකක් දක්වා දුවවන්න පුළුවන්. kernel එක වටා තව ගොඩක් දේවල් libraries, utilities, GUI එකතු කරලා තමයි Linux distribution එකක් හැදෙන්නේ. Ubuntu, Fedora, Debian වගේ ගොඩක් ජනප්‍රිය distributions තියෙනවා. macOS කියන්නේ Apple වල Mac computers වලට විතරයි නේද? ඔව් ඒකත් Unix පදනම් කරගත්තු Apple වලටම විශේෂිත වූ OS එක. එයාලගේ hardware එකත් එක්ක හොඳටම integrate වෙලා වැඩ කරනවා. Android ගැන කිව්වොත් Android හදන්නේ Google එකෙන්. Mobile devices වල තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒකත් Linux kernel එක මත පදනම් වෙලා තියෙන්නේ. Java සහ object oriented design ගොඩක් පාවිච්චි වෙනවා. කොටසක් open source. iOS කියන්නේ iPhone, iPad වලට තියෙන Apple ගෙම OS එක. ඕ ඒකත් Apple වලටම හාසුවක්. හරි. දැන් මේ හැම OS එකකම හොඳ වගේම නරකත් ඇතිනේ. පොඩ්ඩක් වාසි අවාසි ගැන කතා කරමුද? හොඳයි. වාසි පැත්තෙන් ගත්තොත් OS එකක් තියෙන එකේ ප්‍රධානම වාසිය තමයි අර hardware එකේ සංකීර්ණ බව අපෙන් හංගලා අපිට ලේසියෙන් කම්පියුටර් එක පාවිච්චි කරන්න ඉඩ දෙන එක. ඔව්. ඒ වගේම එකපාර වැඩ කිහිපයක් මල්ටිටාස්කින් කරන්න පුළුවන් වෙන එක, අපේ ෆයිල්ස් පිළිවෙලකට තියාගන්න උදව් කරන්න එක, සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කරන එක මේ ඔක්කොම වාසි. එතකොට අවාසිය. අවාසිත් තියෙනවා. OS එකේ මොකක් හරි error එකක් ආවොත් සිස්ටම් එකම වැඩ නොකර යන්න පුළුවන්. data නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා backup කරන එක හරි වැදගත්. වෛරස් ප්‍රශ්න එහෙම තියෙනවා නේද? අනිවාර්යෙන්ම OS වල vulnerabilities හොයලා තමයි ගොඩක් malware attack කරන්නේ. ඒ වගේම අලුත් OS එකකට හුරු වෙන කාලයක් යනවා. OS එක දුවන්නත් system resources, ඒ කියන්නේ CPU, memory ඕන වෙනවා. නඩත්තු කරන්නත් ඕන. ඒක ඇත්ත. කොච්චර දේවල් තියවද නේද මේ OS එකක් පිටිපස්සේ? අර අතින් ඔබපු ස්විච් වල ඉඳන් අද AI වලින් වැඩ කරන තැනට ආපු ගමන හරිම පුදුමයි. ඇත්තෙන්ම අපි නොදැනුවත්වම අපි කරන හැම ඩිජිටල් වැඩක්ම වගේ පාලනය කරන්නේ පහසු කරන්නේ මේ මෙහෙයුම් පද්ධතිය තමයි. සම්පත් කළමනාකරණයේ ඉඳන් අතුරු මුහුණක් දෙන එක, ආරක්ෂාව බලාගන්න එක දක්වා ඒකේ කාර්යභාරය හරිම විශාලයි. අවසාන වශයෙන් අනාගතය ගැන හිතන්න දෙයක් තියෙනවද? ඔව් අපි දැක්කා AI, IoT වගේ දේවල් OS එක එකතු වෙනවා කියලා. ඉතින් හිතන්න මෙහෙම අනාගතයේදී මේ හැමදේම එකට සම්බන්ධ වුණාම OS එක කියන එක device එකකට සීමා වෙයිද? ඒ කියන්නේ සමහර විට OS එක කියන සංකල්පය devices ගණනාවක් පුරා පැතිරලා යන දෙයක් වෙයිද? distributed OS වගේ. එහෙම වුණොත් devices ගොඩක සම්පත් කළමනාකරණය කරන එක, ඒ ඔක්කොමගෙම ආරක්ෂාව තහවුරු කරන එක, ඒක මොන වගේ අභියෝගයක් වෙයිද? මොන වගේ අඩුත් හැකියාවන් එකෙන් ලැබෙයිද? ඒක නම් හිතන්න වටින ප්‍රශ්නයක්. අධිසම්බන්ධිත ලෝකයක OS එකේ අනාගතය. හරිම රසවත් මාතෘකාවක්. ඒ ගැන හිතන්නට ඉඩ තමමින් අදට අපි මේ ගැඹුරු විමර්ශනය අපි මෙතනින් අවසන් කරනවා.